මස් දාන් දෙන්න වඩනෙමි ඔබට මෙත් සිත මා දාන් දෙන්න ඉඩ දෙනු මැනවිගින්නේ දැවි දැවි යන්න වැඩ දැන් සිදු වේවි පින්වත දැනගන්න බඩ කට පුරාගින්නේ දැව් මාස් කන්න පින්වතුනි බලන්න ආශ්චර්යමත් සිදුවීමක් සිදු වෙනවා අර මහලු තැනැත්තාට කියනවා ඔය වටපිටාවේ තියෙන දඩු ටිකක් අරගෙන මෙතන ගිනි මැලයක් සකස් කරන්න. හොඳට ගිනි පුපුරු වෙන විදිහට සකස් කරලා ගිනි ගොඩ හොඳට අඟුරු වෙන්න අරින්න. එහෙම කියලා පින්වතුනි සස පඬිත හාවා තමන් සිල් ආරක්ෂා කරමින් වැඩ ඉඳපු තැනින් නැගිටලා බුරබුරා නැගෙන ගිනි ජාලාව දෙස බලාගෙන සිටියා පින්වතුනි. අදහස සිතන්නත් බැරි කල්පනාවකි නදදී